ලංකාවේ දඹදිව වන්දනාවේ පළවෙනි ස්ථානයේ වශයෙන් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ස්ථානය තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ස්ථානය සඳහන් කරොත් වර්තමානයේ බඹරගල රජමහා විහාරයේ වශයෙන් තමයි හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අද ගත්තයින් පස්සේ මේ ස්ථානය අපි වැඳ පුදාගෙන ඊට පස්සේ හිරිවඩුන්ට අපි වන්දනා කරන්න යනවා. ඊට පස්සේ ඉසින් බැස්සගල රිටිගල ඒ ස්ථාන වන්දනා කරලා අපේ වන්දනා ගමන අවසන් කරනවා. ඔය ආකාරය තමයි ලංකාව තුළ දඹදිව චාරිකා නැත්නම් දඹදිව වන්දනා බුද්ධ භූමි වන්දනාව අපේ ගමන පටන් ගන්න. පළවෙනි ගමන ආරම්භ කරේ අපි මේ තෙල්දෙණියේ. ඒ වගේම මේ ස්ථාන හතර වගේම වැදගත් වෙනවා. මේ ස්ථාන වලට එන්න නම් සංසාරයේ විශාල පින් තියෙන්න ඕනේ. හුරුව තියෙන්න ඕන. පුරුද්ද තියෙන්න ඕන. ඒ වගේම බුද්ධ කාලයේ බුදුන් වහන්සේ සහ අරිතුන් වහන්සේලා සමග ඇසුර ලැබපු පෙර පින් තියෙනන් තමයි මේ ස්ථාන වන්දනා කරගන්න එන්න පුළුවන්කම තියෙන්නේ. ලංකාවේ ලක්ෂ ගණනක් බෞද්ධ හිටියත් 100% ගණනක් තමයි මේ විවිධ ප්‍රදේශවලින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දිස්ත්‍රික්කවල තමයි මේ පින්වතුන් තමයි මේ ස්ථානට මේ පැමිණිලා තියෙන්නේ. ඒ අනුව ගත්තයින් පස්සේ මේ ස්ථානය ඔබ දන්නවා සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ස්ථානයේ වශයෙන් ඓතිහාසික සාධක බොහෝම මේ අවට පරිසරය තුළ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ සිටින්නේ සිදුහත් කුමරු නැත්තම් ඉපදුණු ස්ථානයේ වශයෙන් නැත්තම් සල්ගස ඒ තියෙන ස්ථානය තමයි දැන් අපි මේ රැඳී සිටින්නේ. ඉතින් මේ සල්ගස ගත්තයින් පස්සේ ඉතා ඉපැරණි ගොඩාක් ඉපැරණි සල්ගසක් ගසේ මුල ඉඳලම අගට මල් පිපෙන ගෙඩි නැති සල්ගසක් වශයෙන් තමයි ඔබට ඔය දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අවුරුදු 3000කට වැඩි පැරණි සල්ගසක් මේ මුල් දැක්කයින් පස්සේ ඔබට හිතා ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි අනිත් සල්ගස් වලට වඩා සුවිශේෂ ලක්ෂණයක් තියෙන මේ සල්ගස ලංකාවේ තියෙන එකම සල්ගස වශයෙන් හඳුනා ගැනීම හැකියාව තියෙනවා. මොකද මේ ස්ථානය හේතුඵල ධර්මයට අනුව මෙතෙක් කල අවුරුදු දහස් ගණනක් නැත්නම් අවුරුදු 2000ට ආසන්න පිරිසක් රැකිලා දැනට මතුවලා තියෙනවා. අපිට ඇද්දකින් බලා ගන්න දැක ගන්න වැඳ පුදා ගන්න. ඉතින් ඒ අනුව ගත්තයින් පස්සේ මේ ඉතිහාස කතාව ගත්තයින් පස්සේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අතීතේ නම් දෙව්දා නුවර. එහෙම නැත්නම් මේ ස්ථානයේ විශේෂයෙන් සඳහන් කළ තියෙනවා චිතනගරය. චිතනගරය කියලා කියන්නේ ඔබ දන්නවා ලංකාවේ පැරණි සිතියමක් කරා ලංකා සිතියමක් කරන් බලන්න චිතනගරය කියලා සඳහන් වෙලා තියෙනවා. නැත්නම් කෝලියගම කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙනම් වගේම තව දුරටත් අම්බසණ්ඩාල බ්‍රාහ්මණ ගම වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඒතර කෝලිය වංශය සහ ශාක්‍ය වංශය මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් ඇති වුණා. ඒ කියන්නේ ජලය බෙදා ගන්න බැරුව. ඒ ජලය බෙදා ගන්න බැරුව ඒ යුද්ධය ඇතුණු රෝහිණී නදිය ඔබට උඩට ගියන් පස්සේ දකින්න පුළුවන් එක පැත්තකින්. ඔබ දැන් අපි පසු කරන් ආවේ මේ නුවර ඉඳලා එනකොට ගඟ ගත්තයින් පස්සේ මහවැලි ගඟ කියන්නේ ගංගානම් ගඟ. ඒ වගේම ඔය රෝහිණී නදිය කියන්නේ අද වර්තමානයේ හුළු ගඟ වශයෙන් තමයි හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. නගස් කඳුපන්තියෙන් තමයි මේ ගඟ පටන් ගන්න ආරම්භ වෙන්නේ. ඉතින් අද මේ ස්ථානයේ වාසනාවන්ත පින්වත් අය වැඳ පුදා ගන්න ආව පළවෙනි වන්දනා ස්ථානයේ වශයෙන් මේ තෙල්දෙණිය බඹරගලට. දැන් අපි යමු උඩට ගියන් පස්සේ සිදුහත් කුමරුගේ උප්පත්තිය සම්බන්ධ ඒ සියලු ඓතිහාසික තොරතුරු සහ බුදුන් වහන්සේගේ ඒ ඓතිහාසික තොරතුරු වැඩ හිටපු ගල්ලෙන් සහ සක්කපන්න සූත්‍රය දේශනා කරපු ස්ථානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ස්ථාන ඓතිහාසික ස්ථාන හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි යමු උඩට ඒ ස්ථාන වැඳ පුදා ගන්න බලා ගන්න.
තෙරුවන් සරණයි. ඉතින් අපේ ජම්බුද්වීපේ 6 වෙනි චාරිකාව තමයි අද අවසන් කරන්නේ. 6 වෙනි එක. ඉතින් අපි 6 වෙනි එක අවසන් කරලා කියන්නේ අපි ඔක්කොම එක එක පළාත්වල ඉන්න අය එකම අම්මාගේ එකම දරුවෝ වගේ තාත්තගේ දරුවෝ වගේ ජාතිය මත්තෙන් සිංහල දෙමළ මුස්ලිම් අයත් මෙතන ඉන්න මම කතෝලික මහත්මයෙක් හිටියා. ඒ වගේ ඔක්කොම එකට එකතු වීමක් තමයි අපි අරමුණ. ඒක දැන් ඔක්කොම මෙතන ගෲප් එකක් හදලා දීලා තියෙන වලට සම්බන්ධ වෙනවා. දැන් මෙතන ඉන්නවා තුන්වෙනි වටේ ආපු අයත් ඉන්නවා. දෙන්නේ දුකදින්න. දෙවෙනි පාර ආපු අය ඉන්නවා. ඒක නැවත යන්න පුළුවන්. ඒක ලොකු පිරක් කරගත්තා. ඒක අපේ මනුස්ස ගුණධර්ම වඩමින් ආධ්‍යාත්මික ගුණධර්ම වඩමින් හොඳ විනයක් හදමින් තමයි මොන හරි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ උපාදානය කරගන්න එපා. උපාදානය අල්ලන්න එපා අතීතේට. මෙතන දිත්තේ මත කරගන්න. එහෙම අපි ගමනක් යමු ඉස්සරහට. එතකොට අපිට බලමු ලක්ෂයක් සමානක් මේ ගුණධර්ම වලින් පෝෂිත මනුස්ස සමාජය හදන්න පුළුවන් පොලිසි උසාවියක් නෙවෙයි. ඒක තමයි අපි ආකාරයක් වශයෙන් දෙන්න මගේ බලාපොරොත්තුව. මේක කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ නිසා අපි දන්න මේ අපේ මහත්යෙකුත් ඉන්නවා ඒ සම්මාන ගන්න. ඉතින් 2015 ඉඳන් කට්ටිය අරගෙන ආවා. හැබැයි කියලා නෙවෙයි අරන් ආවේ. ජනවාරි මාසෙ ඉඳන් තමයි දැනුවත් කරලා අරන් ආවේ. මේ ජම්බුද්වීපේ කියනවා. දැන් මෙතන කොහොම ඉන්නේ ඉතිහාසය සහ සාමාන්‍ය බුද්ධ දර්ශනය පිළිබඳ දැනුමක් තියෙනවා. ගාත් දුරට බලන්නේ තමන්ගේ සිත පිළිබඳ තමයි මූලික බුදු දහමට තමයි අපි මූලික දර දෙන්නවා. දෙක ඉතිහාසයක දැනුමට. ඒක දෙකම යනවනේ. මරණාසන්න මොකද ඇඳුරු ඉතිය මතක් වුණාක් ගන්න මේක කවදාකවත් සතර අපායක ප්‍රීති විහතරක ලෝකෙට අපි යන්නේ. ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඉතින් අපි එක අම්මාගේ එක තාත්තාගේ බෞද්ධ දරුවෝ වගේ එක ආගමක දරුවෝ වගේ රටක ජාතික සිංහල දරුවෝ වගේ ඉඳීම තමයි සිදු වෙන්න ඕනේ. මේ ආදර්ශයක් දෙන්න රටේ අනිත් අයට ඒක තමයි විශේෂය. මට අපි ඇත්තටම ලොකු දෙයක් අපි මේ අවස්ථාවේ කරගත්තා. මමත් මේක ඇත්තටම මේ විශ්වාස කළේ නෑ 100%ක් මේ සරත් මාත්මයක් දන්නේ. මොකද අවටවස් වගේ විශ්වාසය බැඳුනා විශ්වාස කළා. මේ සන්තෝෂයි මේ අවස්ථාවට සහභාගී වෙන. සුලෙන් කියනවා නම් බොහොම ස්තුතියි කියලා කියන්නේ නැහැ. ගොඩක් පිං. හරි කියලා සර්. එහෙනම් අපි යමු. කියන්නේ අපි මේ සියලු දෙනාගෙන් අවසරයි අපි කිතිවේ නැති සහෝදර සහෝදරයෝ යාළුවෝ ගොඩක් හම්බුණා ලංකාව වටේ ඉන්නේ. ඒ වගේම මම කීයටවත් බලාපොරොත්තු නොවුන ගමනක් මේ ආවේ. ඔව් කිව්වා. මම කීපාර කතාව කීපාර කතාව මම ස්ථිර වෙනවා. කිතිවේ නැති තරම් දැනුම එකතු කරා මෙයාගෙන් මම මේ අයගෙන් එකතු කරගත්තා ගොඩක් දේවල්. ඉතින් ඒක ගැන හැමෝටම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක සතුට බෙදාගත්ත සියලු දෙනාටත් මේක සංවිධානය කරපු සියලු දෙනාටත් ගොඩක් පිං සිද්ධ වෙනවා. ඉතින් අපි යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.